එතකොට ස්ත්‍රීන්ට මුලින් නාන්න අවස්ථාව දුන්නාම පිරිමින් ඉන්න ගොඩට වෙලා. උඩ ඉන්නකොට පිරිමින්ට ඔක්කොම ටික ගන්නට පේනවා දෙකරම ටික. දැන් මගේ පුතාලා අහලා ඇති කතා මෙහෙම. මොකද්ද? කලු කුමාරයා මෝහිනී. අහලා තියනවද? කලු කුමාරයා මෝහිනී. හරි. චුට්ටක් මගේ පුතා හැමෝම දන්නවා ඕක. කලු කුමාරයා කියන්නේ මොකක්ද? දැන් පුතාලාගෙන් මං අහන්නම්කෝ. පුතාලා දැන් මට කියන්නකෝ. අපි ඉස්සලා කලු කුමාරයා ගැන දැනගන්නවද නැත්නම් මෝහිනී ගැන දැනගන්නවද? අපි ඉස්සල්ලාම කතා කරමු කලු කුමාරයා වැහෙන්නේ කාටද කියලා. හරි? දැන් පුතාලා මට කියන්නකෝ. හරි. කලු කුමාරයා. කලු කුමාරයා කාටද පුතේ වැහෙන්නේ? හරිද? අන්න හරි. කලු කුමාරයා වැහෙන්නේ කාටද? ස්ත්‍රීන්ට. යල්ලමයිද වහිනවා. ඔය දත් හැලිච්චි, ලොන් හැලිච්චි අවුරුදු 65 ආච්චි අම්මලට කලු කුමාරයා වැහෙන්නේ නැහැ. තරුණ ස්ත්‍රීන්ට තමයි වැහෙන්නේ. දැන් පුතාලම කියනවා හරි. දැන් කලු කුමාරයා වැහෙන්නේ ස්ත්‍රීන්ට කිව්වනේ. ඔය කලු කුමාරයා වැහෙන්නේ මොන වෙලාවටද? මොන වෙලාවටද? ගොම්මන් වෙලාවට. හරි ගොම්මන් වෙලාව. දැන් මට කියන්නකෝ ගොම්මන් වෙලාව ගැන මොකද්ද කියලා? කියලාව? ඔව්. හවස 5 අපි ගම් පාව. හවස 5 පහමාර 6 7 ඇඳිරි වැටෙන වෙලාව. තිමුක 6 තිමුක 6ට. ඔය කලු කුමාරයා ස්ත්‍රියකට ගොම්මන් වෙලාවේදී කලු කුමාරයා වැහෙන්නේ කොතනදද? කොතනද? අන්න හරි. නාන ලිඳ ළඟදී. ලින් ළඟ විතරක් නෙමෙයිනේ මගේ පුතේ. ලිඳක් ළඟ වෙන්න පුළුවන්, ඇලක් ළඟ වෙන්න පුළුවන්, වැවක් ළඟ වෙන්න පුළුවන්, පීලක් ළඟ වෙන්න පුළුවන්, ටැංකියක් ළඟ වෙන්න පුළුවන්. රයිට්. දැන් පුතාලා කලු කුමාරයා වැහිලා තියෙනවද? නෑ. පුතාලා කලු කුමාරයා වැහිලා නෑ. දැන් පුතාලා දන්නවද මේක ඇත්තම කතන්දරේ? මේක මේ ඉතිහාසයේ අතීතේ. බලන්න අපේ පැරණි මුතුන් මිත්තන් මේ පද්ධතිය රැකපු විදිය. දැන් මට කියන්න පිරිමින් මොකද්ද කරන්නේ? ස්ත්‍රීන් කියන්නේ ගෘහණියක්. ගෙදර වැඩ ටික කරන්නේ. ගැහණිය. ඒ වැඩේ කරනකොට පිරිමියා මොකද්ද කරන්නේ? ගොවිතැන්පත් කරනවා. කෘෂිකාර්මික කටයුතු කරනවා. උදේ ඉඳන් හවස් වෙනකන් ওই වැඩ ටික කරලා හවස 3:00මාර 4 5 විදි වැඩ ඉවරයි. වැඩ ඉවරුණු ගමන් මොකද කරන්න ඕනේ? අන්න එයාලා යනවා නාන්න. ඔය වෙලාව මොන වගේ වෙලාවක්ද? උදේ ඉඳන් වැඩ කරලා ඇඟේලේ රත් වෙලා ගිමන් හරින වෙලාවේ, අවුව බැහැගෙන යන වෙලාවේ, මද සුළඟ හමාගෙන එන වෙලාවේ මතක තියාගන්න පුතේ, ඔය සුළඟ ඇඟට වදිනකොට ඇඟේ කෙලින් වෙන්නේ පුතා මයිල් විතරක් නෙමෙයි. හැඟීම් පවා කෙලින් වෙනවා පුතා මතක තියාගන්න. දැන් මේ වෙලාවේ ස්ත්‍රීන් නානවා. පුතාලා දන්නවා නාන තැන් කොහොමද කියලා. නාන තැනක් වුණා මෙතන වල. ලිඳක් නම් ලිඳ ළඟ වල. ඇලක නානවා නම් ඇලත් හේදිලා. පීලක් නම් ඒත් එහෙමයි. එතකොට ස්ත්‍රීන්ට මුලින් නාන්න අවස්ථාව දුන්නාම පිරිමින් ඉන්න ගොඩට වෙලා. උඩ ඉන්නකොට පිරිමින්ට ඔක්කොම ටික ගන්නට පේනවා දෙකරම ටික. මුකුත් නෑ ආයේ සේරම ටික පේනවා. අර හැඟීම් උද්දීපනය වීගෙන එන පිරිමින්ගේ හැඟීම් තව තවත් උද්දීපනය වෙලා අර ස්ත්‍රියට කරදරයක් වෙන්න පුළුවන්. එතකොට අතීතයේ මොකද්ද කිව්වේ? අතීතයේ මේ තාක්ෂණයේ දියුණු නෑ, දූෂණය කළාද මොනවා කළාද කියන කාරණාව. ඉස්සර මොකද කරන්නේ? CCTV කැමරා ගහලත් නෑ, මොකක්වත් නෑ. ගෙයක් තියෙන 70ක් ඈතින් තියෙන්නේ. මොකද කරන්නේ? ඒ කියන වෙලාවට ගෙහැණු නාන්න ආපුවාම එක්ක ලිඳ ළඟදී එක්ක නාලා යනකොට අතරමඟදී අල්ලගත්තා, කරදරයක් කළා කියන හින්දා ජීවිතයට හානි කළා. අනේ ආදි නොදන්න මුතුන් මිත් ඇවිල්ලා මොකද්ද කිව්වේ? අනේ කලු කුමාරයා ගහලා. කලු කුමාරයා වැහිලා. ඔව් ගමේ කලු කුමාරයා තමයි ගහලා තියෙන්නේ. බලන්න. එතකොට මේ අතීත කතාව තුලින් දැන් මම මේවා හරි විදිහට නම් කියන්න හොඳ නෑ. හැබැයි මේවා ප්‍රායෝගික නෑනේ. දැන් කට්ටිය ලිං වලින් නානවද? දැන් කට්ටිය පීලි වලින් නානවද? දැන් නාන්නේ ගෙදර වොෂ්රූම් එකේ. රයිට්? එතකොට එහෙනම් බලන්න අතීතයේ ඉතිහාස කතාවයි. අතීත ඉතිහාස කතාවයි. වර්තමාන ඒ කියන්නේ අතීත මුතුන් මිත්ත කොහොමද මේ පද්ධතිය රැකගත්? කවුරුද? රෑ මනමාලී. ඊළඟට බලන්න පුතා මෝහිනී බලමුකෝ. ස්ත්‍රීන්ට විතර දෝක වැහෙන්නේ. මං ටක් ගාලා කියන්නම් පාඩම කොටසට යන්න බෑ. දැන් මේ බලන්නකෝ පුතා. මෝහිනී වැහෙන්නේ කාටද? ටට්ටක් ගාලා උත්තර දෙන්නකෝ. රයිට්. මේ අපිට තමයි වැහෙන්නේ මෝහිනී. වැහෙන්නේ මොන වෙලාවටද? මධ්‍යහන මැදියම් රැයි.
යකු ගස් නගින වෙලාව රෑ 11 12. රයිට්. වැහෙන්නේ කොහෙදද? පාළු වීදිවලදී. පාළු වීදිවලදී. කවුරුදු රෑ මනමාලී. පුතාලා දන රෑ මනමාලී. එහෙනම් මෝහිනී වැහෙන්න පිරවින්ට මහරෑ 12ට පාළු වීදිවලදී. රයිට්. කොහමද වැහෙන්නේ? ස්ත්‍රියක් ඉන්නවා බබෙක් වඩාගෙන නිකන් වෙනවද? නෑ. මොකද කියන්නේ? අයියා චුට්ටක් වෙරෙන්න එන්නේ. මට මේ රෙද්ද පොඩ්ඩක් ඇදගන්න චුට්ටක් බබා ගන්න. මට එහෙම හම්බුණා නම් මම කියන්නේ අක්කා බබා තියාගන්න මම රෙද්ද අඳන්න. මම මේ හම්බෙනකන් ඉන්නේ හම්බෙලා නැහැ මට තාම. හරි? එතකොට ළමයා වඩා ගන්න දෙනවනේ. එතකොට ළමයා ඔහොම කරලා වඩා ගන්නවා. වඩාගෙන මොකද කරන්නේ? බුග්ගාර මෙහෙම රෙද්ද අඳිනකොට අඟ පසඟ පේන්න අඳින්න. එතකොට මතක තියාගන්න සමහරක් වෙලාවට ඒ උපාසක මහත්තයෙක් සිල් ගන්න ගියේ. උපාසක මහත්තයාට සිල් අමතක වෙලා ඊට පස්සේ කරදරයක් වෙන්න පුළුවන්. ඒකනේ බබා ගන්න එපා කියන්නේ. ඒකනේ රෙද්ද අඳින්නේ. අඟපසඟ පෙන්වන්නේ. ඔය ස්ත්‍රීන්ගේ 64 මායන් වල එකක් තියෙන්නේ. රෙද්ද කඩ අඳින එකත් එක මායමක් කියලා 64න් එකක් දානවා මේ මෝහිනී. එහෙනම් මෝහිනී කියන්නේ වෙන මොකෙක්වත් නෙමෙයි පුතේ. ඔය පාළු වීදිවල එන වෙසගනන් වෛශ්‍යාවන් නොහොත් ගණිකාවන්. ගැහැණියට වැහෙන කළු කුමාරයා කියන්නේ වෙන මොකෙක්වත් නෙමේ ගමේ ඉන්න ඔය කියන ස්ත්‍රී දූෂක. ඒක නිසා එදා මේ පිරිමි අපිත් ස්ත්‍රී ඔබත් රකින්නට පැරණි මුතුන් මිත්තන් හදපු කතාවක් තමයි කළු කුමාරයා මෝහිනී. මේක එදාට වළංගුයි අදට වළංගු නෑ. නමුත් එදා මුතුන් මිත්තා අපේ පද්ධතිය රැක්කා. එහෙනම් ඉතිහාසය හරි ලස්සනයි. ඉතිහාසය හරි රහයි. සින්දුවක්වත් ලියන්න බෑ පුතා ඉතිහාසය නැත්තම්.